පුතාලා එහෙනම් අද මම ඔබගේ 11 ශ්‍රේණියේ වාර්ෂික ලබ්ගණක දෙක පාඩමේ අවසාන කරන හදන්නේ මිශ්‍ර අභ්‍යාසය ගන්න. ඒකේ කියලා තියෙනවා තුනී වෘත්තාකාර ලෝහ තහඩුවකින් කේන්ද්‍රයේ කෝණය අංශක 73ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ගන්නා ලදී. පළවෙනි කොටසෙන් අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෘත්තයේ වර්ගඵලයෙන් කවර භාගයක්ද කියලා. ඔබ දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මෙහෙම වෘත්තයක් ඇඳලා මෙන්න මේ ආකාරය තමයි කේන්ද්‍රික ඛණ්ඩය කපා ගන්න. මෙතන කෝණයේ අගය අංශක 73යි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ මේ වෘත්තයේ වර්ගඵලයෙන් කවර භාගයක්ද කියලා අහනකොට මේ අංශක 73 බෙදන්න ඕනේ. වෘත්තයේ සම්පූර්ණ මේ මෙතන කෝණය වෙන්නේ අංශක 360. එහෙනම් 73 බෙදීම 360 කියන අගය තමයි භාගය වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මේ වෘත්තාකාර තහඩුවේ අරය මෙන්න මෙතන අරය r සමානයි සෙන්ටිමීටර් 17.8යි. එහෙමනම් මේ කපා ගන්න ලද කේන්ද්‍රික ඛණ්ඩයේ පැත්තක වර්ගඵලය සොයන්නේ කියලා. එහෙනම් මම මෙතන පොඩ්ඩක් මේ ගාන හදන්න ඕනේ හින්දා මේක පොඩ්ඩක් නැවත මකා ගන්නම්. හොඳයි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය a නම් ඔබ දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ලැබෙන සූත්‍රය a සමානයි pi r වර්ගය කියලා. දැන් මෙතෙන්දී වර්ගඵලය වෙන්නේ මේ දෙවෙනි කොටසට 73 බෙදීම 360. මොකද අර භාගය අපි 73 බෙදීම 360 නේ පළවෙනි කොටස හෙව්වේ. ඒකෙන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය pi r වර්ගය. pi කියන්නේ අගය ඔබ දන්නවා 7න් 22යි. 22 බෙදීම 7යි. අරය වෙන්නේ 17.8 වර්ගය. සෙන්ටිමීටර් වලින්ම ගන්න ප්‍රශ්නයක් නැහැ. එයාගේ වර්ගය. ඊට පස්සේ ඔබ දන්නවා මේ අගය ඇත්තටම ඉන්නේ මට තව ටිකක් සුළු කරගත්තාම 73 හරිද? 73 බෙදීම 360. ඔබ දන්නවා 7න් 22 කියන අගය එන්නේ 3.142. ඒකේ සමහර විට pi ගේ අගය 3.142 ලෙස ගන්න කියලා ඔබට විභාගයේදී ඕලේ විභාගයේදී එන්න පුළුවන්. 17යි ගුණ කිරීම 17.8 වර්ගය. ඔන්න ඕක තමයි එන්නේ. එතකොට මට මේක මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. 73 ගුණ කිරීම මෙන්න මේ ආගයේ ඔන්න මේ ආකාරයට. එහෙනම් මම ඒක ඊට පස්සේ මොකද කරන්නේ? මේක මම ගන්නවා A හරි B හරි මොකක් හරි අකුරක් දාගන්නවා. අපි කලින් ගත්තා වගේ අපි D කියලා ගමුකෝ. ඊට පස්සේ අපි මේ දෙපැත්තටම log ගන්නවා. හරිද? log D සමානයි log 73 ධන මෙතන ගුණ කිරීම වෙනකොට ධන log මෙන්න මේ අගය 3.142 හරිද? ධන log මේ 17.8 වර්ගය 17.8 වර්ගය බෙදීම වෙනුවට අඩු කිරීම log 360. හොඳයි මම පොඩ්ඩක් මේක සුළු කිරීමේ පහසු තකා මම පොඩ්ඩක් මේ ප්‍රකාශනයේ උඩින් ලියා ගන්නම්. එතකොට ඔබට ඊට පස්සේ අපිට ගණන හදන්න පුළුවන්. log d සමානයි log 73 ධනයි log 3.142 ධන log 17.8 වර්ගය ඍණ log 360. දැන් අපි බලමු මේක සුළු කරන්නේ කොහොමද කියලා. දැන් මේ දාර්ශනික ලබන පාඩමේ අපි සුළු කරන්න හදන්නේ. සමානයි log 73 කියන්නේ පූර්ණස්ථානයේ 73 ඉලක්කම් දෙක. එහෙනම් 1.73 බිඳුව බලනවා. ලබ් ගණක පොත අරගෙන 73 බිඳුව බලගුවාම 86.33 කියලා එනවා. ධන log 3.0. එහෙනම් මෙතන මේ log වල මෙතන පූර්ණ සංඛ්‍යා මෙතන 1යි තියෙන්නේ. ඉලක්කම් 1යි. එහෙනම් 0.31 4 දෙක බලනවා. ලඝු බලන 31 4 දෙක 49යි 72 කියලා වගේ අගයක් එනවා. ධන ඊට පස්සේ ඔබට පේනවා මේ එතන තියෙන දර්ශකය දෙක. ඒක ඉස්සරහට ගන්නවා. ඉස්සරහට ගත්තාම මේක දෙකෙන් ගුණ වෙනවා. ඊට පස්සේ log 17.8 කීයද කියලා බලනවා. එතකොට 1.0 කියලා අපි ලියා ගන්න පුළුවන්. 17.8යි බිඳුවේ ලඝු බැලුවාම 25.4 කියලා වගේ අගයක් එනවා. ඍණ log 360. පූර්ණ ස්ථානයේ තියෙන ඉලක්කම් තුනක සංඛ්‍යාවක්. එහෙනම් 2.0 කියලාම ලියා ගන්නවා. 36 බිඳුව බලනවා 55යි 63 කියලා එනවා. හොඳයි මේ ටික සාමාන්‍යයෙන් පෙර පරිදිම පොඩි සුළු කිරීමක් තියෙනවා. ඔබට මේ ගුණ කරන තැන් වල මෙතන ගුණ කරලා දෙකෙන් ගුණ කරලා එකතු කරන තැන් වල එකතු කරලා අඩු කරන්න තියෙනවා. මම ඒක කරන්න යන්නේ නැහැ. මම මේක 2.3 බිඳුවයි 5යි බිඳුව කියලා මට උත්තරයක් ලැබෙනවා. ඒ කියන්නේ log d. එහෙනම් මට d හොයන්න පුළුවන් මේකේ ප්‍රතිලඝු වෙනවා. ඒ කියන්නේ මේ තියෙන සංඛ්‍යාවේ ප්‍රතිලඝු වෙනවා කියන්නේ ඇන්ටි log 2.30යි 50.
ඒ කියන්නේ 30යි 50 කොහෙද තියෙන්නේ කියලා ලකුවන එක පොතේ බලුවාම එනවා 20 1 8 එන 20 1 8. ඔබ දන්නවා මෙතන මේ ඇන්ටි ලොක් වල තියෙන 2.0. එහෙනම් මම එකක් වැඩියෙන් තමයි උත්තරේ තියන්න ඕනේ. එහෙනම් මම දශම ස්ථාන 3ක් දකුණට කියලා තිබ්බනා හරි. එතකොට මේකේ ඇත්තටම එන්නේ මේ d කියන්නේ මොකක්ද? මේකේ වර්ගඵලය අපි හිතුවේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් අපි මේකේ අරේ දුන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් මේක වර්ග සෙන්ටිමීටර විය යුතුයි. එහෙනම් මේ ආකාරයට ඕනම ගණනක් දැන් අපි හදලා පෙන්නුවා. ඉතාලම සරලව 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉඳන් දෙවෙනි පාඩමේ ඉඳන් තුන්වෙනි පාඩම දක්වා ගණන් හදලා පෙන්නුවා. එහෙනම් අපි ඊළඟ පාඩමේ හම්බෙමු ආයුබෝවන් 12.